හරි ළමයි ඉතින් ඔන්න IQ පේපර් එකකුත් දාලා තියෙනවා ඔයාලට කරන්න. ඒකේ IQ පේපර් එකේ ළමයි මුල ඉඳලා අපි බලමුකෝ මුලින් ඉඳලා කොහොමද IQ පේපර් එක හැදලා තියෙන්නේ කියලා. ඉතින් IQ පේපර් එකේ ඔන්න ළමයි ප්‍රශ්න අංක 1 ඉඳලා 10 වෙනකන් තියෙනවා. ස්ථානට පැමිණිය යුතු පදය ලියන්න කියලා. ඒතකොට තියෙන්නේ මේකේ එකේ ඉඳන් ප්‍රශ්න අංක 10 වෙනකන් තියෙන ළමයි සංඛ්‍යා රටා කිහිපයක්. සංඛ්‍යා රටා 10ක්. ඉතින් සංඛ්‍යා රටා 10 තමයි මේ ඔයාලට හදන්න තියෙන්නේ. අපි සංඛ්‍යා රටා ටික කරමු. ඔන්න එකේ ඉඳලා 10 වෙනකන් තියෙන සංඛ්‍යා රටා ටික. ඒ ටික අනිවාර්යෙන් ඔයාලට තනියම හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට තියෙනවා ළමයි 11 ඉඳලා 20 තෙක් එක් ප්‍රශ්නයේ දැක්වෙන වචන සමූහයේ එක් වචනයක් කිසියම් අයුරකින් අනෙක් ඒවට වඩා වෙනස් වේ. එම වචනය තෝරා එයට හිමි අකුර තිත්තිනි මත ලියන්න කියලා තියෙන්නේ. බලන්නකෝ ළමයි. ඔන්න මේ 11 ඉඳලා 20 වෙනකන් තියෙන ප්‍රශ්න ටිකේ කියනවා වචන 4ක් එකට ගැලපෙනවා. එක වචනයක් ගැලපෙන්නේ නැහැ. ඉතින් අපි ඒකත් තෝරන්න කියලා තියෙන්නේ. හරි. ඔන්න ඔයාලට පළවෙනි එක 11 වෙනි ප්‍රශ්නේ හොඳට පේනවනේ. මේකත් බලන්න. ඊළඟට 12 13 14 15 ඊළඟට තියෙනවා 16 17 වෙනි ප්‍රශ්නය 18 වෙනි ප්‍රශ්නය 19 වෙනි ප්‍රශ්නය සහ 20 වෙනි ප්‍රශ්නය. ඔන්න ඒ ප්‍රශ්න ටික තියෙන්නේ ළමයි ප්‍රශ්න ඒ කියන්නේ එක ප්‍රශ්නයක වචන 4ක් එකට ගැලපෙනවා. එක වචනයක් ගැලපෙන්නේ නැහැ. ඒ වචනේ තෝරන්න කියලා තමයි ඔයාලට තියෙන්නේ. ඔන්න ඊළඟ ප්‍රශ්නට අපි යනවා. අංක 21 ඉඳලා 30 වෙනකන් ප්‍රශ්නාර්ථ ලකුණක් ඇති ස්ථානයට ගැලපෙන සංඛ්‍යාව ලියන්න කියලා තියෙන්නේ. ඒකෙත් තියෙන්නේ ළමයි සංඛ්‍යා රටාවක්. ඉතින් ඔන්න ඔයාලට මේ වගේ ගානක් ආවොත් ඉක්මනට හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. සංඛ්‍යා රටාවක් විතර තියෙන්නේ. ඉතින් අපි මේ සංඛ්‍යා රටාවත් මොකද්ද කියලා බලමු. එතනත් ප්‍රශ්න තියෙනවා ළමයි 10ක් තියෙනවා. ඉතින් ওই 10ම අපි කරමු. 21 22 23 24 25 26 ඊළඟට තියෙනවා 27 28 29 30. ඔන්න ප්‍රශ්න 10ම සංඛ්‍යා රටාව ප්‍රශ්න 10ක් තියෙන්නේ. ඒකත් අපි හදමු. කිසියම් රටාවක් තියෙනවානේ. ඒකින්ද ප්‍රශ්නාර්ථ ලකුණට තියෙන කොටුවට එන හරි උත්තරේ අපි තෝරලා උත්තරේ ගලපලා ඔයාලා හරි උත්තරේ හොයාගෙන ලියන්න ඒකට උත්තරේ. ඊළඟට තියෙනවා ළමයි ප්‍රශ්න අංක 31 ඉඳලා 25 තෙක් එක් ප්‍රශ්නේ මුල් රූපේ ආකාරයේ තේරුම්ගෙන ස්ථානට අදාළ වචන යුගලය තෝරා යටින් ඉරක් අදින්න. ගොඩක් වෙලාවට ළමයි මේ වගේ ප්‍රශ්නයක් අනිවාර්යෙන් පේපර් එකේ එන්න පුළුවන්. ඉතින් ඔන්න තියෙනවා ළමයි 31 වචනයක් තියෙනවා. ඒ වචනට ගැලපෙන වචනය තෝරන්න ඕනේ. ඊළඟට තව ඒකටම ගැලපෙන එහා පැත්තේ වචනයක් තියෙනවා. ඒකෙන් පළවෙනි හිස් තැනක් ඊළඟට උගත කියලා තියෙනවා. ඉතින් බලන්නකෝ ඔයගොල්ලෝ මේ හිස් තැන් දෙකට ගැලපෙන හොඳම වචනේ තියෙන්නේ කොයිරු Aද Bද Cද කියන කොටස් හතරෙන් කොයි කොටසද කියලා තෝරලා ඔයාලා ඒ ටික හරියට ගලපලා ඒකත් ලියන්න. ඊතර ළමයි ප්‍රශ්න ඔන්න 5ක් තියෙනවා. 32 33 34 සහ 35 කියලා ඔන්න කොටස් 5ක් තියෙනවා මේ ප්‍රශ්නේ. 36 37 38 39 40. එතනත් ප්‍රශ්න 10ක් තිබ්බනේ. ළමයි 10ක් තියෙනවා. ඔන්න ඊළඟට තියෙනවා ආයේ
ආයෙත් තියෙන සංඛ්‍යා රටාවක්මයි දාලා ඉතින් ප්‍රශ්නාර්ථය ඇති තැනට සුදුසු සංඛ්‍යා තිත්තින මත ලියන්න කියලා තියෙන්නේ. ඉතින් මේ පේපර් එකේ ඔයගොල්ලෝ බලයි මේ කැවි මේ සංඛ්‍යා රටාව දාලා තියෙන කියලා පොඩ්ඩක් ළමයි සංඛ්‍යා රටාව වලින් එන ගැටලු ප්‍රමාණය වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ හින්දා එහෙම දාලා හදලා තියෙන්නේ. පොඩ්ඩක් ඔයගොල්ලෝ try එකක් දෙන්න මේක හදාගන්න. ඊට පස්සේ ඔන්න තියෙනවා ආයි 42 තියෙනවා පහත දී ඇති රූප 6න් 5ක් කිසියම් රීතියකට අනුව පිහිටලා තියෙනවා. ඉතිරි රූපේ තෝරා එයට හිමියන්ගේ අක්ෂරය තිතිරි මත ලියන්න. ඒ කියන්නේ බාඩුක ළමයි මේකේ මේ දාලා තියෙන විදිය ඔයාලට කිසියම් රටාවක් හරි මොකක් හරි අඳුනගන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම පේනවා නම් ඔයාලා ඒක ඒ අනුව තෝරලා මේකේ රූපය මොකක්ද කියලා ඔයාලා හරියට බලලා ලියන්න. ඊළඟට දාලා තියෙනවා තුන්වෙනි රූපේ B කියලා එකක් තියෙනවා. ඒකට හිස් තැනක් තියෙන්නේ යම් කිසි සංඛ්‍යා රටාවක් තියෙන. ඉතින් ඒකත් ඔයගොල්ලෝ හරියට බලලා ලියන්න. ඊළඟට 44 තියෙනවා රූප යුගල 4ක් තියෙනවා. එතකොට එක් යුගලයකට ඉංග්‍රීසියක් උඩ තිත්තිරිමත ලියන්න කියලා තියෙන්නේ. බලන්නකො ළමයි මේ යුගල 4 මොකක්ද සංඛ්‍යා ගැලපිල්ලක් තියෙනවා. හරිද? ඔයාලට තේරෙනව නේද මේක A B C D E F G H කියලා නම් කරලා තියෙන්නේ. එතකොට මේකේ එක රටාවක් තියෙන්නේ. ඉතින් ඔයාලා එක් යුගලට ආයත් ඉංග්‍රීසියක් උඩ ගලපලා ලියන්න කියලා තියෙන්නේ. ඊළඟට තියෙන අලංග 45 ප්‍රශ්නාර්ථය ඇති ස්ථානයට හිමි විය යුතු රූපය දී ඇති රූප වලින් තෝරා එයට හිමි ඉංග්‍රීසි අක්ෂරයේ තිත්තිරි මත ලියන්න කියලා තියෙන්නේ. බලන්නකො ළමයි උන්න දීලා තියෙනවා. එතකොට දැන් මේකේ ඔයාලට රටාවක් තේරෙනවනේ මොකක් හෝ රටාවක් හරි මොකක් හරි දෙයක් තියෙනවා. ඒක බලලා ඔයාලා ලියන්න. ඊළඟට තියෙන ළමයි 46 තියෙන ළමයි ඕන්න ගැටලුවා. පොඩි ගැටලු පහක් දාලා තියෙනවා 46 ඉඳලා 50 වෙනකන්. 46 තියෙන්නේ සෝමදාස ළඟ ආර්යදාසට වඩා රුපියලක්ද? පියදාස ළඟ සෝමදාසට වඩා රුපියලක්ද ඇත. තිදෙනා ළඟම ඇති මුදල රුපියල් 153ක් නම් එක් අය ළඟ තිබූ මුදල කොපමණද කියලා අහන්න. ඔන්න ළමයි හොඳ ගානක් ඔයාලට හදන්න පුළුවන් නේද? හදන්නකෝ බලන්න එන. ඔන්න මම ගානක් කිව්වා. ඊට පස්සේ 47 පොඩ්ඩක් බලමු අපි. සීනි මිල 112කින් ඉහළ නංවා යලි 112කින් මිල අඩු කළහොත් මුල් මිලෙන් කවර ප්‍රතිශතයක් අඩු වේද හෝ වැඩි වේද යන්න බලන්න. ඔයාලා මේකත් හොයන්න හරි ලේසි ප්‍රශ්නයක්. ප්‍රතිශත අරකේ 48 තියෙනවා වෘත්තාකාර පිට්ටනි දෙකක විස්කම්භ වල අනුපාතය 2/3කි. කුඩා පිට්ටනියට වඩා විශාල පිට්ටනියේ වර්ගඵලය කවර ප්‍රතිශතයකින් වැඩි වේද? ඉතින් මේක ප්‍රතිශත ගානක් තියෙන්නේ. අනිත් ඊළඟට තියෙන ළමයි 49 තියෙනවා P සහ Q යන නල දෙකකින් ටැංකියක් පිරවීමට මිනිත්තු 2ක කාලයක් ගත වේ. P නලය පමණක් විවෘත කර තැබුවේ නම් ටැංකිය පිරවීමට මිනිත්තු 4ක් ගත වේ නම් Q නලය පමණක් විවෘත කර තැබුව විට ටැංකිය පිරවීමට ගතවන කාලය කොපමණද කියලා අහනවා. ඔන්න ඉතින් මෙතන තියෙනවා කාලය සම්බන්ධ ප්‍රශ්නයක්. ඊළඟට තියෙනවා ළමයි A සහ B යනුවෙන් 50 ප්‍රශ්නය. A සහ B යනුවෙන් සමදස්ත්‍ර බිත්ති දෙකකි. A බිත්තියේ පැත්තක දිග B බිත්තියේ පැත්තක දිග මෙන් දෙගුණයකි.
මී බිත්තියේ තීන්ත ආලේපනය කිරීමට තීන්ත ලීටර් 4.5 වැය වූයේ නම් ඒ බිත්තියට අවශ්‍ය වන තින්ත ලීටර් ප්‍රමාණය කොපමණද කියලා අහනවා. ඉතින් ඔන්න ළමයි හොඳ ගැටලුවක්. අපි ඉතින් ඒකත් බලමු කොහොමද විසඳගන්නේ කියලා. හරි ළමයි, ප්‍රශ්න 50ක පේපර් එකක් දාලා තියෙනවා. ඔයාලා මේකට උත්තර ලියන්න. මං හෙට අනිවාර්යයෙන්ම මේකට ආන්සර්ස් ටික දානවා. ඔයාලා ආන්සර්ස් ටික තනියම කරන ළමයි. එතකොට ඔයාලට බලාගත්ත හැකි ඔයාලට මේ තනියම කවුරුවත් උදව්වක් නැතුව පේපර් එකක් කොච්චර දුරට ලියා ගන්න පුළුවන්ද කියලා. හරි, ඉතින් එහෙනම් ඔන්න මේ පේපර් එකට උත්තර ලියන්න. මම හෙට අනිවාර්යයෙන්ම මේකේ ආන්සර්ස් ටික දානවා. ඊට පස්සේ අපි බලමු කොච්චර ප්‍රමාණයක් හරි ගිහිල්ලාද. ඔයාලා කොච්චර දුරට දෙයක් මේකෙන් ඉගෙන ගත්තද කියන එක. භාෂා හැකියාව කියන කෙටි සටහන ඔයාලට පොතක් විදිහට ලබා දෙන්න පුළුවන්. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන WhatsApp එකට WhatsApp message එකක් දාන්න. මේක පොතක් විදිහට හදලා දෙන්නම්. ලංකාව වෙන ප්‍රදේශයකට බෙදා හැරීම නිවැරදි සිදු කරනවා. පොතේ මැද විතරක් කියන පොතක් විදිහට මේක අපි ඔයාලට හදලා දෙන්න නිසා ඒකේ ගාස්තුව විතරක් අපි අය කරනවා. බෙදා හැරීම ගාස්තුවක් ගන්නෙ නැහැ. ඒක ලබා දීම අපි නිවැරදි සිදු කරනවා. ඉතින් ඔයාලට ඒක අවශ්‍ය නැහැ. පොතක් විදිහට ලබා ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන WhatsApp අංකෙට මැසේජ් එකක් දාන්න.